අයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් සිතුම් පැතුම් මිටුවන වාසනාවන්ත දවසක්ම වෙන්න ඕන. ඔකිඩ් මල් කියන්නේ අපි කවුරුත් හදන්න ආස නමුත් අමාරුයි කියලා පැත්තකට දාලා තියෙන මල් වර්ගයක් නේ. නමුත් ඔකිඩ් මලක් මාස එකමාරක් දෙකක් විතර මල් පිපිලා තියෙන නිසාමත් අලංකරණ කටයුතු වලට ෆ්‍රෙෂ් මල් ආකාරයේ යොදා ගන්න නිසාත් මේ මලට ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. පහසුවෙන් ප්‍රචාරණය කරගන්න පහසු මේ මල් වර්ගය ගැන කලිනුත් විස්තරාත්මක වීඩියෝවක් මම කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝවත් බලන්න. මම මේ වීඩියෝ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම දාන්න. අද මම මේ හදාගන්න යන්නේ සුලභ ඔකිඩ් වර්ගයක්. නාමිකව කියනවා නම් මේ වර්ගය ඩෙන්ඩ්‍රෝබියම් ක්‍රැමනාටම් නැත්නම් පරවි ඔකිඩ්, වැහි ඔකිඩ්, පිජන් ඔකිඩ් කියලා හඳුන්වනවා. ඉන්නේ කීපයකින් මල් හැල්ල මේ ඔකිඩ් විශේෂයේ ලා සුවඳක් හමන අතර අද සුවඳක් හමන ඔකිඩ් වර්ගයක් තියෙනවා. මල් විශාල සංඛ්‍යාවක් හට ගන්නවා වගේම වර්ෂාවකින් පසු වර්ෂා කාලයට පෙර වගේ මල් පිපීම වැඩි වන අතර ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපවල මේ මල සුලභව දකින්න අපිට පුළුවන්. මේ ඔකිඩ් වර්ගයේ සූඩෝ බල්බ පිහිටීම විශේෂත්වයක්වත් ගන්නවා. ඔන්න මේ ඔකිඩ් වර්ගය ගැන පුංචි සරල විස්තරයක් මං ඔයාලට කළා. මං ආස විදියට මේ ඔකිඩ් පඳුර හිටව ගත්තේ කොහොමද කියලා දැන් අපි බලමු. වැඩි වැඩ නැහැ අනේ මම මෙතෙන්දී යොදාගෙන තියෙනවා දිරපු පුංචි කොටයක කැබැල්ලක්. කෝච්චියක ඔකිඩ් හිටවනවට වඩා ස්වාභාවික අලංකාරයක් ගෙනත් දෙන්න ඔකිඩ් අපේ මිදුලට එකතු කළාම අපිට ඒ ස්වාභාවික අලංකාරය ලබා ගන්න පුළුවන්. ඒ වගේම රඳව ගන්නට කොහුලනු කැබැල්ලක් හරි ගෝනි නූල් කැබැල්ලක් හරි ඔයාලට පහසු වර්ගයක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව හොඳින් වියලුණු පොල්ලෙලි. අමතරව අඟුරු කැබලි කීපයක් බඳුනකට නම් ඔයාලා වගා කරන්නේ පොල්ලෙලි කැබලි විදියට යොදා ගන්නත් පුළුවන්. අමතරව කතුරක් රබර් බෑන්ඩ් එකක් ඔස්මොකට් කැටපොහොර රඳවලා මෙටන විදිහේ දැල් රෙදි කැබැල්ලක් ගෝස් කැබැල්ලක් නම් වඩාත් සුදුසුයි. හොඳයි මුලින්ම අපි ගත්ත දැල් කැබැල්ලට ඔස්මොකට් N+ වගේම ඔස්මොකට් K+ තේ හැන්ද බැගින් දාලා රබර් බෑන්ඩ් එකකින් ගැට ගහගන්න ඕන. මේ ඔකිඩ් මල් විශේෂයට පොහොර අත්‍යවශ්‍යම නැහැ. ඒ කාරණාවන් කියන්නටම ඕන. මොකද එයාගේ කාලේ එදියා මල් දෙනවා. නමුත් මගේ ළඟ පොහොර තියෙන නිසා මෙන්න මේ විදියට භාවිතා කළා. නමුත් පොහොර අත්‍යවශ්‍ය නැහැ. ඔන්න ආයෙමත් කිව්වා. පස්සේ අපි සපයාගත දිරපු කොට කැබැල්ලට පොල්ලෙල් ආධාරකයක් විදියට තියාගෙන රැඳුමක් විදියට හදාගන්න ඕන. මොකද පොල්ලෙල්ලට ඉතාමත්ම ඉක්මනින් ඔකිඩ් මුල් ව්‍යාප්ත වෙන නිසා. ඊට කලින් අපි මේ අතු කපා ගැනීමක් කරගන්න ඕන වෙන්නේ මෙන්න මේ විදියට. හොඳින් බලන්නකෝ මුල් වර්ධනය වෙලා තියෙන තැනට අඟලක් දෙකක් පහළින් අංකුර හට ගන්න තැන් දෙකක් අතර මැදින් තමයි අපි මෙන්න මේ විදියට කපා ගන්නට ඕන. මේ බලන්නකෝ. පස්සේ ගෙදරදිම සපය ගන්න පුළුවන් දිලීර නාශකයක් විදියට මම කියුටෙක්ස් මෙන්න මේ විදියට කැපුම් ස්ථානවල ආලේප කරනවා. පස්සේ පොල්ලෙල් රඳවපු ස්ථානයේ කියුටෙක්ස් දිලිරනාශක විදියට ආලේප කරගත් අතු සියල්ලම මෙන්න මේ විදියට රඳවනවා. ඉන් පස්සේ අතු එහා මෙහා යම වළක්ව ගන්න අපිට පුළුවන් අපි යොදාගත්ත පටි වලින් මේ විදියට වෙලා ගන්න. මේ දේ හොඳින් කරගන්නට ඕන. මොකද හුළඟට ජලයට අතු එහා මෙහා යාමක් සිද්ධ වුණොත් පැල ටික මැරෙන්න පුළුවන්. මේ විදියට හදාගත්ත මේ ඔකිඩ් පැලය බිත්තියක ගහක වගේ ස්ථානයක රඳවලා ඔයාලට දැන් හැට බලන්න පුළුවන්. අවසාන වශයෙන් මම ඔකිඩ් අතුවල කිරිමුල් හැදිලා තිබුණු තැන් ළඟට මම හදාගත්ත පොහොර ටික මෙන්න මේ විදියට රඳව ගත්තා. ඉන් පස්සේ අතු එහා මෙහා යනවා නම් පුංචි අඟුරු කැබලි දාලා අපිට ඒ ස්ථාන ආවරණය කරගන්න පුළුවන්.
ගොඩක් තද කරලා තියන්න එපා. හරි සැහැල්ලුවේ මුල් යන්න පුළුවන් වෙන්නත් වාතේ එහා මෙහා යන්න පුළුවන් වෙන්න මාධ්‍ය පුරව ගන්න අමතක කරන්න එපා. ඔන්න මම හරි ආසයි වෙනස් දේවල් අත්හදා බලන්න මේ මල් කලාවේදී. ඒ නිසා මං කරපු වෙනස ගැන ඔයාලට දැන් කියන්නම්. ඊට කලින් ආදරයෙන් මතක් කරනවා මගේ වීඩියෝට කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා කමෙන්ටුවක් දාන ගමන් මේ වීඩියෝව ඔයචරවත් කෙනෙකුට share කරන්න. උසාඩි කොට කැබැල්ලක් වතුරට දැම්මම ටික කාලයකින් ඒ කොට කැබැල්ලට වතුර උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් පැලේ ජීවිතාවය මේ මගේ හොඳින් තබා ගන්න අපිට පුළුවන්. ඒ වගේම අඟුරු කියන්නේ සීතල රඳව ගන්න පුළුවන් දෙයක් නේ. ඒ නිසා මම වීදුරු බෝල් එකකට අඟුරු කැබලි ටිකක් මෙන්න මේ විදිහට දැම්මා. අඟුරු මගේ වතුර බොර වෙන එක වළක්ව ගන්නත් පුළුවන් නේ. මගේ වීඩියෝස් බලනවාලට මම ඒවත් ඔන්න කියලා තියෙනවා. ඉතින් බඳුන පතුලටම අඟුරු දාලා කිඩ් රඳවනය ඒ මත තියලා බඳුනට ජලය එකතු කර ගැනීම තමයි මේ වෙලාවේදී මම කළේ. වතුර කීටයන් බොයිම වළක්ව ගන්න ඔයාලට පුංචි මාළුවන් මේ වෙලාවේදී යොදා ගන්න උනත් පුළුවන්. ඔයාලට කියන්න දෙයක් අමතක වුණා. මේ ජලයට දාන අඟුරු කැබලි වගේම කිඩ් මල් හදාගන්න යොදා ගන්න අඟුරු කැබලි දෙතුන් පාරක් හොදලා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම පොල්ලෙලි කහට ඉවත් කරගත්ත ඒවාම යොදා ගන්න ඕන. ඒ දේවල් ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවා. අනිවාර්යෙන්ම ඔන්න ආයෙත් මතක් කරනවා. ඒ වීඩියෝ බලන්න. මේ ක්‍රමය ටිකක් රස්නේ සහිත පළාතකට හොඳටම ගැලපෙන ක්‍රමයක්. ඉතින් අද මගේ වීඩියෝ ගැන මොනවද හිතුනේ? කමෙන්ටුවක් අනිවාර්යෙන්ම දාගෙන යන්න. ඉතින් මම කලින් කිව්වත් වගේ මේ රැඳවුම වලට ගහක උනත් එල්ලලා හැඩ බලන්න පුළුවන්. අලංකාරවත් මල් ගොමුවක් ලබා ගන්න පුළුවන් මේ ඕකිඩ් මල් විශේෂය. හරි සුලභව අපිට හොයා ගන්න උනත් පුළුවන්. ඉතින් අදම try කරලා බලන්න. ඉතින් ගොඩක් දේවල් කතා කරලා ඕන්න හැමදාමත් වගේ යන්න වෙලා වෙනවා. එහෙනම් ඔයාලගේ පුංචි පැටව් එක්ක සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.